පෘථිවියේ පළමු මහා සමූල ඝාතනය. පෘථිවිය සම්පූර්ණයෙන් වෙනස් කළ දැවැන්ත ඛේදවාචකය. ඔබ හිතන්නේ ඔක්සිජන් ජීවේජන දෙයක් කියලාද? මේ මහා විනාශයේ කතාව මුල්ම ජීවයේ සිට අයිස් යුගය දක්වා ගමන. අද අපි කතා කරමු ඇඳී සිටින අවසාන තත්පරය දක්වා සංක්‍රාන්ති සමගින්. ඔබ දන්නවාද මේ ලෝකයේ අද දක්වා ගෙනීමට හේතු වුණ මේ මහා විනාශය කලේ උල්කාපාතයක්වත් ස්වභාවික විනාශයක්වත් නෙමෙයි කියලා. ඇසට නොපෙනෙන කුඩා ශුක්‍ර ජීවියෙක් ශරීරයෙන් නිකුත් කළ අපද්‍රව්‍යයක් හින්දා කියලා. මේ අපද්‍රව්‍ය නිසා පෘථිවියේ පළමු මහා නෂ්ට වීම සිදු වුණා වගේම මුළු ලෝකයේම අයිස් ගෝලයක් බවට පත් වුණා. පෘථිවියේ මුල්ම ජීවීන් නැති වුණු කාලේ සූර්යාගෙන් පිටවුණු තාපය අදට වඩා 30%ක් වගේ අඩුයි කියලා විද්‍යාඥයන් කියනවා. අඩු උෂ්ණත්වයක් තිබුණත් ඇයි පෘථිවිය අයිස් බවට පත් වුණේ නැත්තේ? ඒකට තමයි මුල්ම කාලයේ පෘථිවි ගෝලය මීතේන්, කාබන් ඩයොක්සයිඩ්, සල්ෆර් වගේ වායුන්ගෙන් තමයි පිරීලා තිබිලා තියෙන්නේ. අපි දන්නවනේ මීතේන්, කාබන් ඩයොක්සයිඩ් කියන්නේ ප්‍රබල හරිතාගාර වායුවක් කියලා. විශේෂයෙන්ම මුල් කාලීන නිර්වායු ශෝෂණ ජීවීන් අතුරුඵලයක් විදිහට මීතේන් වායුව පිට කරලා තියෙනවා. මෙන්න මේ මීතේන් වායුව පෘථිවිය වටා පටලයක් විදිහට ඇතිවීම පෘථිවිය තුළ උෂ්ණත්වය රඳවා ගන්න හේතු වුණා. භූමසුත්‍ර ජීවීන් බිහි වෙලා තවත් අවුරුදු බිලියනයක් විතර ගියාට පස්සේ අලුත් ජීවියෙක් විශේෂණය වුණා. ඒ තමයි සයනොබැක්ටීරියාව. පෘථිවියේම පළමු මහා ඛේදවාචකයට හේතු වුණේ මෙන්න මේ සයනොබැක්ටීරියාව. ඇයි සයනොබැක්ටීරියා ඒ වගේ විනාශයක් කළේ? මුල්ම ජීවීන් භූතාපය සහ රසායනික ශක්තිය තමන්ගේ ජීව ශක්තිය විදියට පාවිච්චි කළාට සයනොබැක්ටීරියා හරි අපූර්ව දෙයක් කළා. ඒ තමයි ප්‍රභා සංශ්ලේෂණය. ඔවුන් සූර්යාලෝකය හා ජලය උපයෝග කරගෙන තමන්ට අවශ්‍ය ශක්තිය නිපදවා ගත්තා. හැබැයි මේ ක්‍රියාවලිය අතුරුඵලයක් විදියට අලුත් වායුවක් පරිසරයට මුදා හැරියා. ඒ තමයි ඔක්සිජන්. මෙන්න මේ ඔක්සිජන් සාමකාමී නිර්වායු ශෝෂණ ජීවීන්ගේ අවසානයට පාර කැපුවා. විද්‍යාත්මකව බැලුවොත් ඔක්සිජන් කියන්නේ ඊටාම කලහකාරී වායුවක්. ඔක්සිජන් වලට පුළුවන් වෙනත් රසායනික ද්‍රව්‍ය වල තියෙන ඉලෙක්ට්‍රෝන උදුරා ගන්න. ඒකට තමයි අපි ඔක්සිකරණය කියලා කියන්නේ. දැන් තමයි කතාවේ හොඳම හරිය පටන් ගන්න. මුල්ම කාලීන ජීවීන්ට ඔක්සිජන් දරා ගැනීමට හැකියාවක් තිබ්බේ නැහැ. ඒ කියන්නේ ඔක්සිජන් වලට ඔරොත්තු දීමේ යාන්ත්‍රණයක් එයාලගේ ශරීරයේ ගොඩනැගිලා තිබ්බේ නැහැ. මෙන්න මේ කාරණේ නිසා ඔක්සිජන් කෙලින්ම නිර්වායු ශෝෂණ ජීවීන් එක්ක ගැටිලා ඔවුන්ව විනාශ කරන්න ගත්තා. සයනොබැක්ටීරියා දිගටම ඔක්සිජන් පිට කළා නම් මුළු පෘථිවියම ඔක්සිජන් වලින් පිරුණේ නැත්තේ ඇයි? ඒක ලොකු ප්‍රශ්නයක් නේද? විද්‍යාත්මක දත්තවලට අනුව ඔක්සිජන් බාහිර වායු ගෝලයට එකතු වෙන්න තවත් අවුරුදු මිලියන 400ක් විතර ගිහිල්ලා තියෙනවා. ඇයි එච්චර කාලයක් ගියේ? නිර්වායු ශෝෂණ ජීවීන්ට විස වුණ ඔක්සිජන් සයනොබැක්ටීරියා වලට විස නොවුනේ. අන්නේ අපූර්ව ක්‍රියාවලිය හින්දා තමයි පෘථිවිය තුල අද ජීවය පවතින්නේ. මුල්ම කාලේ සාගරවල ජලයේ බහුල වශයෙන් යකඩ දිය වෙලා තිබ්බා. දැන් ඔයාලට හිතන්න පුළුවන්ද සයනොබැක්ටීරියා වල අතුරුඵලය ඔක්සිජන් වායු ගෝලයට මිදෙන්න කලින් දිය වූ යකඩ සමග ප්‍රතික්‍රියා කරලා යකඩ ඔක්සයිඩ් විදියට සාගරයේ තැන්පත් වුණා. මේ යකඩ ඔක්සයිඩ් රතු පාට කුඩු විදියට තමයි සාගර පතුලේ තැන්පත් වුනේ. මුළු සාගරයේම තියෙන යකඩ ඉවරුණාට පස්සේ තමයි වායු ගෝලයට ඔක්සිජන් එකතු වෙන්නේ. අන්න ඒ හින්දා වායු ගෝලයට ඔක්සිජන් එකතු වෙන්න තවත් වසර මිලියන 400ක් ගියා කියලා විද්‍යාඥයන් කියනවා. මෙන්න මේ විදියට ඔක්සිජන් වායු ගෝලයට නිකුත් වෙද්දී පෘථිවි අභ්‍යන්තරයේ තවත් අපූර්ව වැඩක් සිද්ධ වෙමින් තිබ්බා. මොකක්ද මේ වැඩේ? ඒකට කියන්නේ නිකල් හිඟය කියලා. කාලයත් සමග යම් යම් වෙනස්කම් නිසා පෘථිවි කබල සිසිල් වෙන්න ගත්තා. මෙන්න මේ සිසිල් වීම හින්දා යමහල්, ගිනිකඳු හරහා සාගරයට එකතු වෙන නිකල් ප්‍රමාණය අඩු වුණා. මේ නිකල් හිඟය මෙච්චරම වැදගත් ඇයි කියලා ඔයාලට හිතන්න පුළුවන්ද? අපි කලින් කතා කළ නිර්වායු ජීවීන්ගේ ප්‍රධාන පෝෂකයක් තමයි නිකල් කියන්නේ. එතකොට සාගරයේ තියෙන නිකල් ප්‍රමාණය අඩු වුණාම නිර්වායු ජීවීන්ගේ ජීවයට අවශ්‍ය පෝෂක අඩු වුණා. මේ හින්දා නිර්වායු ජීවීන්ගේ ගහණය ශීඝ්‍රයෙන් අඩු වුණා. ගහණය අඩු වෙද්දී මීතේනුත් අඩු වුණා. මෙන්න මෙහෙම නිර්වායු ජීවීන් අඩු වෙද්දී අනිත් පැත්තෙන් සයනොබැක්ටීරියා නොනවත්තා ඔක්සිජන් නිපදවනවා. අවසානයේ සයනොබැක්ටීරියා දිනනවා. ඒ වගේම සාගරයේ යකඩ ප්‍රමාණයන් අඩු වෙනවා. සාගරය සම්පූර්ණයෙන් ඔක්සිජන් වලින් සම්පූර්ණ වුණාට පස්සේ
වැඩි කොටස වායු ගෝලයට නිදහස් කරන්න පටන් ගත්තා. මෙන්න මේ ඔක්සිජන් වායු ගෝලයට නිදහස් වීමේ ක්‍රියාවලිය තමයි මහා ඔක්සිකරණය කියලා කියන්නේ. මේ ඔක්සිජන් මුදා හැරීම නිසා ඒ වෙනකොට පෘථිවිය මත හිටපු ජීවීන්ගෙන් 85% විතර විනාශ වුණා කියලා විද්‍යාඥයන් උපකල්පනය කරනවා. මෙන්න මේ මහා විනාශය පළමු මහා නෂ්ට වීම කියලා හඳුන්වනවා. දිවි ගලවාගෙන තියෙන්නේ ඔක්සිජන් නැති අඳුරු සාගර ගැඹුරු පතුලේ හිටපු ජීවීන් කොටස් විතරයි. හැබැයි ඔක්සිජන් මෙතනින් නැවතුනේ නැහැ. මහා පාරිසරික වෙනසක් කළා. මොකක්ද මේ මහා පාරිසරික වෙනස? වායු ගෝලයට ආපු අලුත් ඔක්සිජන් මෙච්චර කාලයක් පෘථිවිය උණුසුම්ව තියාගත්තු මීතේන් එක්ක ප්‍රතික්‍රියා කරන්න ගත්තා. මෙන්න මේ ප්‍රතික්‍රියාවේ ප්‍රතිඵලයක් විදියට කාබන් ඩයොක්සයිඩ් සහ ජලය හැදුනා. මේ විදියට ප්‍රතික්‍රියා කරලා මීතේන් පටලය විනාශ වුණාට පස්සේ පෘථිවියේ උෂ්ණත්වය ශීඝ්‍රයෙන් පහළට යන්න පටන් ගත්තා. මේ උෂ්ණත්වය අඩු වීම නිසා පෘථිවිය සම්පූර්ණයෙන් හිම ගෝලයක් බවට පත් වුණා කියලා විද්‍යාඥයන් කියනවා. වසර මිලියන 2.45 ඉඳන් වසර බිලියන 2.2 දක්වා කාලය පෘථිවියේ හිම බෝලයක් විදිහට තිබිලා තියෙනවා. හරියටම අවුරුදු මිලියන 200ක් වගේ කාලයක්. ඔක්සිජන් වලින් බේරුණ යම් ජීවීන් කොටසක් හිටියානම් ඔවුන්ට මේ හිම එක්කත් සටන් කරන්න සිද්ධ වුණා. හරියටම කබලෙන් ලිපට වැටුණා වගේ වැඩක් තමයි මුල්ම ජීවීන්ට සිද්ධ වුණේ. මෙන්න මේ ව්‍යසනය තමයි අද අපි දන්න මේ ලෝකේ නිර්මාණය වීමේ මුල්ම පියවර. අපි ඊළඟ වීඩියෝවින් මුල්ම පෘථිවියේ භූ විද්‍යාත්මක වෙනස්කම් සිදු වුණේ කොහොමද කියලා බලමු. රැඳී සිටින්න සංක්‍රාන්ති සමගින්.